හායි යාළුවනේ. ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ගොඩ දවසකට පස්සේ තමයි vlog එකක් කරන් එන්න පුළුවන් උනේ. හැබැයි මේව රෙකෝඩ් කළා නම් ගොඩාක් කල්. ඒ වුණාට ඔන්න අද තමයි මේක එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ. ඉතින් ඔන්න අද අපි කට්ටිය ආවේ බෙල්ලන්විල පාක් එකට. අපිට හිතුණා ඉතින් හැමදාම නිවාඩු දවසේ බෝඩිමට වෙලා ඉන්න එකේ චුට්ටක් රිලැක්ස් වෙන්න යන්න. ඉතින් අපි ඔහම එතනට ගියාට පස්සේ අපිට බයිසිකල් ගන්න පුළුවන්. මම හිතන්නේ එකකට 150ක් වගේ තමයි උනේ. අපිට පැයක් ඒ කට්ටිය charge එක ඇතුලේ අපිට පැයක් ඒ බයික් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු. ඉතින් අපි බයිසිකල් රයිඩ් එක ඔන්න පටන් ගත්තා. හවස් වරුවට හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ මම සැරෙන් සැරේට වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙනවා ඔයාලට මේ පාත් එක වටේ කොච්චර ලස්සනද කියලා හවසට. ඉතින් බලන්නකෝ. අපි ඉතින් හැමදාම වැඩ කරනවා විතරනේ කරන්නේ. ඉතින් අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම මේ වගේ පොඩ්ඩක් සතුටින් ස්පෙන්ඩ් කරන එක හොඳයිනේ. ඉතින් අපේ හිතටත් හොඳයි. මේ බයිසිකල් බදින එක අපේ හැඟටත් හොඳයිනේ. ඉතින් අපි 3 දෙනා එදා නම් හරිම එන්ජොයි කරා. මේ ඉන්නේ අපේ හෂී නංගි. එයා තමයි අපේ බෝඩිමේ ඉන්න චූටිම එක්කෙනා. හැබැයි කට නම් අපිටත් වඩා වැඩි. හරි අපි බලමු තව ඉස්සරහට. ඔය යන්නේ මාත් එක්ක ආපු අනිත් දෙන්න. එක්කෙනෙක් හෂිනි නංගි, අනිත් එක්කෙනා මලීෂා. ඉතින් මේ ඉන්නේ මම. ඔය තියෙන්නේ ලස්සනට පේන view එක. හරිම ලස්සන view එකක් තියෙනවා හවසට. ලයිට් උත් දාපුවාම මාරම ලස්සනයි එතන. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න. හරිම නිදහස්. කියන්නේ කොළඹ පරිසරය ගොඩාක් මොකද්ද කියන්නේ ඒකට අපි ගොඩක් කාර්යබහුල වුණාට හැමෝම කිව්වට හරිම අපහසුව ජීවත් වෙන්න කියලා. ඒ වුණාට කොළඹ ඇතුලේ හරි ලස්සන ප්ලේස් තියෙනවා. අපි ඒවට ගියාම අපිට හරියම නිදහසේ ඉන්න පුළුවන්. මේ තියෙන තව වීඩියෝ ක්ලිප් එකක් හරිම ලස්සනයි. බලන්නකෝ අහස. ඉතින් අපි ඔය වගේ රවුන්ඩ් 2-3ක් විතර ගියා. මං හිතන්නේ අනිත් දෙන්නා මට මිස් වුණා. එදෙන පිටිපස්සෙන් එනවා. ඉතින් එදෙන පිටිපස්සෙන් එනකම් මම යනවා. මේ ජොගින් පාත් එක වටේටම ලස්සන පරිසරයක් තියෙනවා. ඒ කියන්නේ ඇල දොළවල්, ගස් කොළන් හරිම ලස්සනට මේව කරලා තියෙන පරිසරය. ඉතින් අපිට හිතෙන්නේ නැහැ මේ කොළඹ පරිසරයක්ද කියලාවත්. බලන්න ගස්වල ලොකු හරිම ලස්සනයි. ඒව පොලිමර හිටවල පොලිමරට මේව කරලා තියෙද්දි ඊට පස්සේ ඔන්න අපි ඔතනින් අපේ බයිසිකල් රයිඩ් එක ඉවර කරලා එතනම තිබුණා අයිස්ක්‍රීම් ෂොප් එකක්. අපි ඉතින් ආවා අයිස්ක්‍රීම් කන්න. අපි දැක්කා ෆ්ලේවර්ස් ගොඩක් තිබ්බා එකේ. ඉතින් අපි මෙනු එක බලන්න ගත්තා අපිට මොනවද කන්න පුළුවන් සහ අපේ බජට් එකට ගැලපෙන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ අපේ ලොකු මැඩම්ලා දෙන්න බජට් එකට ගැලපෙන අයිස්ක්‍රීම් එකක් තෝරන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලමු අපි අපේ බජට් එකට හරියන්න අපි මොකද්ද තෝරගන්න අයිස්ක්‍රීම් එක කියලා.
එන්නකො පෙන්නන්න ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මෙන්න මේ ෆ්ලේවර්ස් ටික තමයි තිබුණේ එතන. මේ වගේ හැබැයි නම් නම් කියන්න මං හරියටම දන්නේ නැහැ. ඒ වගේ ඩිස්ප්ලේ කරලා තිබ්බේ නැද්ද කොහෙද? අපි ඉතින් මෙන්න මේක කියලා තමයි ඒ කාඩ් ප්‍රයිස් අහලා මොකද්ද ෆ්ලේවර් එක කියලා අහලා දැනගත්තේ. ඔය පේනවනේ. හරි ඊට පස්සේ අපේ ඔඩ එක දාලා ඔන්න අපේ ඔඩ එක ආවා. දැන් දකිද්දිත් ආයෙත් කන්න ආස හිතෙනවා. මේක හරිම රහයි. චොක්ලට් චිප්ස් එහෙමත් මේකේ ගොඩක් දාලා තිබ්බ හොඳට. ඉතින් අපි අයිස්ක්‍රීම් එක ඔන්න කනවා අපේ කට්ටිය. හරිම රහයි. රහයි කිග්ගේ කනවා. හරි. ඊට පස්සේ අපි ආවේ රැට කන්න. අපි ආවේ ගල් කිස්සේ තියෙනවා පිලවස් එකක්. අන්න ඒකේ මසාලා චීස් කොත්තුවට අපි හරි ආසයි. අපි සාමාන්‍යයෙන් අසනීප වුණත් අපි බෙහෙත් ගන්න වෙනුවට කරන්නේ අන්න එතනින් ගිහිල්ලා කොත්තුවක් කන එක. ඉතින් ඔන්න අද අපි අද නම් අපිට අසනීප නැහැ. හැබැයි තිබුණේ කොත්තු කන උණක්. ඉතින් ඔන්න අපි ගත්ත කොත්තුවක්. දැන් ඉතින් කන්න තමයි යන්නේ. ඔන්න සුවඳ බලලා ඉස්සෙල්ලම. හරි. ඊට පස්සේ අපි ඔන්න ඔහම ඒවත් කාලා දැන් ඉතින් මේ බෝඩිම ගාවටම ඇවිත් ඉන්නේ. එහෙනම් අපි තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි. පරිස්සමෙන් ඉන්න ඕනේ.